හරි ඒතර මේක පාවිච්චි කරන පිළිවෙල කොහොමද? ඔයා හම්බුනාම කතා කරන කියයි ඒගොල්ලන්ට පුද්ගලිකව මම දෙකක් මට දල වශයෙන් කියන්නකෝ. ඔව් මේකේ කුඩු එකක් තියෙන්නේ. මේක ටී බෑග් කරලා නැහැ. සමහර රටවල් වලට ස්ටේප්ලර් එකත් එක්ක අපිට යවන්න බෑ. මගේ රටවල් 35කට යනවා. රුමේනියා එහෙම ඇක්සෙප්ට් කරන්නේ නැහැ බෑග් එකේ ස්ටේප්ලර්ස් තිබ්බොත්. ඒ නිසා මේක කුඩු එකක් විදියට තියෙන්නේ. අපි ඉස්සරහට ටී බෑග් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ තේ හැන්දෙන් එකක් අරගෙන කුණු වතුර කෝප්ප භාගයකට දාලා විනාඩි 15ක් පෙඟෙන්න තියලා පෙරලා බොන්නයි තියෙන්නේ. දවසකට දෙකේ මාත්‍රාවෙන් පටන් ගන්නවා. දෙක කියන්නේ උදේ හවස. පැය 12න් 12 බෙහෙත ඇඟට වැටෙන්න ඕනේ. එතකොට මාත්‍රාව වැඩි කරගන්න ඕනේ තමන්ගේ ඇඟ බෙහෙතත් එක්ක හැසිරෙන විදිය බලලා. එතකොට කොච්චර කාලයක් ගන්න කියලාද රෙකමන්ඩ් කරන්නේ? සාමාන්‍යයෙන් මෙහෙමයි. ඒක දියවැඩියාව තියෙන කාලය අනුව බලන්න ඕනේ. අර මං කිව්වා වගේ අපි හැමෝම ඉන්ඩිවිජුවල් නිසා ඒක ප්ලස් මයිනස් වෙන්න පුළුවන්. එතකොට යන අතරේ ඔයා රෙකමන්ඩ් කරනද මේක රිපෝට් එක කරන් චෙක් කරගන්න කියලා? ඔව් දවස් 10න් 10 අපි රිපෝට් අරන් චෙක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුද්දක තියෙන කෙනෙකුට මාස 2ක් 3ක් බිව්වම ඇති. හොඳටම ඇති. ඊට වඩා ඔයා වගේ අවුරුදු 8 10 වගේ මේ තිබුණු කෙනෙක්ට දීර්ඝ කාලයක් මේ ඩයබටිස් පේෂන්ට් කෙනෙක්ට ටිකක් කල් බොන්න වෙනවා. කල් බොන්න වෙනවා. දැන් මගේ ඇඟේ තිබුණ කොම්ප්ලිකේෂන්ස් එක මට මාස 8ක් මෙයා බෙහෙත් දුන්නා. ඒතර මගේ ඇඟත් එක්ක සමාන කරන්න බෑ අනිත් අය. ඒ නිසා මේ හැමෝම අර වතුරට බැහැලා පීනන්න ඕන වගේ මේක බීලා තමයි තමන්ගේ ඇඟ හැසිරෙන විදිය බලලා ඉස්සරහට යන්න ඕනේ.